Hello, welcome to SLW YouTube channel. Ada පෙන්වන්නේ KTM 390X adventure එකකට කරපු full modification එකක් එන වීඩියෝ එකක්. මේක අපේ ජේම්ස් අයියාගේ බයික් එක. ජේම්ස් අයියා කතා කරා මල්ලි එන්න මෙන්න මෙහිමයි මගේ බයික් එකේ ගත්ත modification parts ටිකක් තියෙනවා. ඔයා තමයි වැඩේට හරියන්නේම කියලා. ඉතින් මම ගියා අපේ ජේම්ස් අයියාගේ බයික් එකේ මොඩිෆිකේෂන් පාර්ට් ටික හයි කරලා දීලා එන්න. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි කෑලි ටික අරගෙන හිමින් සීරුවේ හයි කරන් ගියේ. ඒ එන ಜಾති බ්‍රැකට් ಜಾති ගොඩාක් තිබුණා. ඉතින් හිමින් සීරුවේ උන්නහම තමයි අපි ටික ටික හයි කරගෙන ගියේ. මේක Adventure 390 එකට සෙට් වෙන full modification parts ටික. ඒ කියන්නේ carrier bag set එක සෙට් වෙන carrier එකයි තව පොඩි පොඩි modification parts එකක් තමයි මේකට හයි කරේ. ඉතින් මේකේ වටිනාකම නම් පොඩි පොඩි ගානකට ලොකු ගාණක් වෙනවා මේකේ modification parts ටික. මම හිතන්නේ ජේම්ස් අයියට මේකට ලක්ෂයකමාරක් විතර ගිහින් තිබුණා මේකේ මේ මොඩිෆිකේෂන් පාර්ට්ස් ටිකම ගන්න. ඉතින් මේ මොඩිෆිකේෂන් පාර්ට්ස් ටික ගත්තා නම් මම කියන්නම් මේ වීඩියෝ එකේ මේක ගන්න පුළුවන් පෑලියගොඩ KTM සේලින්. එයාලා ළඟ මේ KTM එකට අවශ්‍ය මොඩිෆිකේෂන් පාර්ට්ස් ඕනම දෙයක් තියෙනවා. ඉතින් එතනින් ඔයගොල්ලන්ට පුළුවන් KTM Adventure Duke වලට ගන්න පුළුවන් modification parts ඔයාලට ඕන විදිහට එයාලට කියලා ගෙන්න ගන්න. එයාලා ගෙන්නම දෙනවා. මේ වගේ පැකේජ් එකක් ඉතින් සෑහෙන වටිනවා travel කරන කෙනෙක්ට. ලොකු storage එකක් දැන් මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ලොකු බඩු මුට්ටු ප්‍රමාණයක් අපිට storage කරගෙන යන්න පුළුවන් කියාවත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට පෑගයක් පිටේ ඉල්ලගෙන යන්න ඒ වගේ අවස්ථාවක් නැහැ. මේක අපිට පුළුවන් කොහොම බඩු ටික දාගෙන යන්න. මේ බෑග් තුනම waterproof විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට ෆෝන් හෝල්ඩර් එකක් එහෙමත් අපි හයි කරා. මම ජේම්ස් අයියට සජෙස්ට් කරේ ෆෝන් එක නෙමෙයි අපි නැවිගේෂන් සිස්ටම් එකක් හයි කරමු බයික් එකට. ඒක ඔයාලට වඩා ලේසි ගමන යන්න මේ ෆෝන් එක යූස් කරනවට වඩා. මොකද ෆෝන් එකට වතුර යනවා වගේ ප්‍රශ්න සෑහෙන්න එන්න පුළුවන් නිසා මම නැවිගේෂන් සිස්ටම් එක ජේම්ස් අයියට සජෙස්ට් කරා. ඉතින් අපි ඒකත් ඉස්සරහට ගෙනල්ලා හයි කරන වීඩියෝ එකක් ගේමු. ඉතින් ෆයිනල් අවුට්පුට් එක මේ විදිහට තමයි ආවේ. හරිම ලස්සනයි. හරිම ඩීසන්ට් විදිහට බයිසිකලේ මොඩිෆිකේෂන් එක ආවා ෆයිනල් විදිහට. ඉතින් මාර ලස්සනයි. ඉතින් ට්‍රිප් එකක් යන්න තමයි දෙන්නේ ඊළඟට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ අපි කරපු මොඩිෆිකේෂන් එක ගැන? ඔයාලගේ අදහසත් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ඒ ගමන් මම මගේ channel එකට subscribe කරලා like කරලා share කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ තව වීඩියෝ ඉස්සරහට බලන්න රැඳී සිටින්න SLW YouTube channel එකට සමග.